Hi everyone. Today we are going to learn about can and could. අද අපි ඉගෙන ගන්න යන්නේ can සහ could කියන modal verbs දෙක ගැන. මේක ඉංග්‍රීසි භාෂාවේ ගොඩාක් පාවිච්චි වෙන වචන දෙකක්. I can speak English. I could speak English. මේ වාක්‍ය දෙකම එකක්ද නැත්නම් දෙකක්ද? Can I ask you a question? Could I ask you a question? මේ දෙක ගැන මොකද හිතෙන්නේ? එකම අර්ථයේද නැත්නම් වෙනත් මීනින් දෙකක්ද? අපි බලමු මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකකින්. අපි can සහ could කියන modal verbs දෙක use කරනවා abilities හැකියාවන් ගැන කියන්න, possibilities විය හැකි දේවල් ගැන කියන්න, request ඉල්ලීම් ගැන කියන්න, suggestion යෝජනා ගැන කියන්න, permission කාගේ හරි කෙනෙක්ගෙන් අවසරයක් ඉල්ලන්න. අපි මේ can සහ could කියන modal verbs දෙක use කරනවා. අපි කොහොමද ability එකක් ඉදිරිපත් කරන්නේ? අපේ හැකියාවල්. අපි can use කරනවා present abilities ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ look at this example. I can play the violin. මට violin එක play කරන්න පුළුවන්. මේක present ability එකක්. දැන් පුළුවන්. දැන් කවුරු හරි violin එකක් දුන්නොත් මට play කරන්න පුළුවන්. could past ability එකක් ගැන ඉදිරිපත් කරන්න තමයි අපි could use කරන්නේ. I could play the violin when I was young. මම පොඩි කාලේ මට violin එක play කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ දැන් දුන්නොත් කවුරු හරි play කරන්න ටිකක් අමාරුයි. සමහර විට practice නැති හින්දා මතක නැති වෙන්න පුළුවන්. හැබැයි could කියන්නේ ඉස්සර පුළුවන් වෙච්ච දේවල් ගැන මොනවා හරි කියන්න අපි use කරනවා could. දැන් පුළුවන් දෙයක් ගැන කියන්න අපි use කරනවා can. I can speak English. I can swim. මට පීනන්න පුළුවන්. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. අනේ වගේ දේවල් කියන්න can use කරනවා. අතීතෙදි මට පුළුවන් වෙලා තිබ්බ දේවල් මොනවාද? I could speak English. මට ඉස්සර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබුණා. I could run fast when I was young. මට හයියෙන් දුවන්න පුළුවන් වෙලා තිබුණා මම පොඩි කාලේ. අනේ වගේ අතීතයේදී පුළුවන් වෙච්ච දේවල් ඉදිරිපත් කරන්න තමයි could use කරන්නේ. possibilities විය හැකි දේවල් can use කරන්නේ general statements on what is possible. ඒ කියන්නේ වෙන්න තියෙන සම්භාවිතාව වැඩි දේවල්. සාමාන්‍යයෙන් අපි පිළිගන්න දේවල් මෙහෙම දේවල් වෙනවා කියලා. අන්න ඒවා ඉදිරිපත් කරන්න අපි can use කරනවා. If you get wet, you can catch a cold. වාතෙමුනොත් වාට හෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්. මේක අපි පිළිගන්නවා සාමාන්‍යයෙන් තෙමුනොත් හෙම්බිරිස්සාව හැදෙනවා. ඒකට සම්භාවිතාවක් තියෙනවා. අනේ වගේ දේවල් මේ ඉදිරිපත් කරන්න අපි use කරනවා can. Lions can be dangerous. සිංහයෝ භයානකයි. භයානක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාලා dangerous කියලා අපි පිළිගන්නේ. Next one could. අපි could use කරනවා making guesses. මොනවා හරි දෙයක් guess කරන්න. The bus could be late. බස් එක late වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් late වෙයිද? නෑ. ඒක දන්නේ නෑ හැබැයි. අපි guess කරනවා හැම වෙයි කියලා. Our cricket team could win this time. මේ පාර අපේ cricket team එක win කරයි. අනිවාර්යෙන් වෙන දෙයක්ද? නෑ. අපි දන්නේ නෑ. අපි guess කරනවා. Our English teacher could be in the office. අපේ ඉංග්‍රීසි ටීචර් ඔෆිස් එකේ ඉන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ හෙද ඉන්නේ කියලා. හැබැයි අපි හිතනවා. Next on request. අපි request එකක් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න can සහ could use කරනවා. අපි සාමාන්‍යයෙන් can use කරන්නේ informal අවස්ථාවලදී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ පවුලේ කෙනෙක්ගෙන් මොනවා හරි ඉල්ලද්දී යාළුවෙක්ගෙන් උදාහරණයක් can you give me a glass of water please? මට කරුණා කරලා වතුර වීදුරුවක් දෙනවද? අපි සාමාන්‍යයෙන් ගෙදර කෙනෙක්ගෙන් යාළුවෙක්ගෙන් ඉල්ලද්දී can දාලා අපිට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. Can I ask a question please? මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අපි යාළුවෙක් කතා කර කර ඉන්නකොට හරි පවුලේ යාළුවෝ නෑදෑයෙක් කතා කර කර ඉන්නකොට හරි අපිට ප්‍රශ්නයක් මොනවා හරි අහන්න තියෙනවා නම් අපිට අහන්න පුළුවන් can I ask a question please? could use කරන්නේ අපි formal අවස්ථාවලදී මොනවා හරි දෙයක් ඉල්ලන්න. ඉල්ලීමක් කරන්න. Could you tell me the time please?
මට වෙලාව කියන්න පුළුවන්ද අපි කාගෙන් හරි අපේ ඔෆිස් එකේ බොස් කෙනෙක්ගෙන් හරි ඒ වගේ කෙනෙක්ගෙන් අහනවා නම් වෙලාවක් අපි මෙහෙම could දාලා තමයි අහන්න ඕනේ. සාමාන්‍යයෙන් could දාලා ප්‍රශ්නයක් අහනකොට ඒක හරි polite. Next one, could I ask a question please? අපි meeting එකක ඉන්නවා කියලා හිතන්න ඔෆිස් එකේ. එතකොට අපිට අහන්න පුළුවන් could I ask a question please? ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඒකෙදි can I ask a question please කියලා කියන්න ඒක polite මදි. අපි ඒක use කරන්නේ යාළුවෝ family එක ඇත් එක්ක ඉන්නකොට could use කරන්නේ formal අවස්ථාවලදී. සාමාන්‍යයෙන් ඔෆිස් එකේදී meeting එකකදී වගේ. Next one, suggestions යෝජනාවකදී අපිට can use කරන්න පුළුවන් informal අවස්ථාවලදී. We can meet on Monday. අපි යාළුවෝ එක්ක කියනෝනේ. අපිට සමුද හම්බෙන්න පුළුවන්. ඒ වගේ අපිට කියන්න පුළුවන් we can meet on Monday. අපිට සමුදට හම්බෙන්න පුළුවන්. could use කරන්නේ formal suggestions වලදී. කියන්නේ මේ වගේ we could have this meeting on Monday. We could have this meeting on Monday. අපිට සමුදට meeting එක දාගන්න පුළුවන්. ඒක ටිකක් formal, ටිකක් polite අවස්ථාවලදී තමයි could use කරන්නේ. can use කරන්නේ අපි යාළුවෝ එක්ක family එකත් එක්ක කතා කරද්දීනේ. Next one, I wish I could. මේ මොකද්ද? මේක හිතන්න අපි මේක පාවිච්චි කරන්නේ අපි හිතනවා මෙහෙම වුණා නම් හොඳයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. I wish I could meet Michael Jackson. මං හිතනවා මට Michael Jackson meet වෙන්න පුළුවන් වුණා නම් කියලා. හැබැයි meet වෙන්න බෑනේ හදන්න නැහැ. So we can't meet him. මට අපි හිතනවා එහෙම වුණා නම් හොඳයි කියලා. Next one, I wish I could be a bird. මට කුරුල්ලෙක් වෙන්න පුළුවන් වුණා නම් ඇත්තටම වෙන්න බෑනේ. හැබැයි අපි හිතනවා එහෙම වුණා නම් හොඳයි. Now it's the time for a quiz. Can you answer these questions? මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද? First one, when I was young, yes, I could climb trees easily. මම පොඩි කාලේ මට ලේසියෙන් ගස් නගින්න පුළුවන් වුණා. අතීත ability එක, past ability එකක් තියෙන්නේ. හින්දා අපි use කරනවා could. Second one, you please tell me the time. වෙලාව කියන්න පුළුවන්ද? Can or could? Yes, it should be could. Could you please tell me the time? මට වෙලාව කියන්න පුළුවන්ද? can දාන්නත් පුළුවන්. හැබැයි ටිකක් polite වෙන අවස්ථාවක් කියලා හිතමුත් could දාන්න ඕන. Third one, she blank play the piano well. ඇයට පියානෝ එක හොඳින් play කරන්න පුළුවන්. past ability එකක් නෙමෙයි තියෙන්නේ, present ability එකක්. So we have to use can. She can play the piano well. I hope you have answered well. මම හිතනවා ඔයාලා හොඳට answer කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.